ඉතින් යාළුවනේ ඔන්න ඔයාලා අදත් එකතු කරගන්න අපේ ඉමි ව්ලොග්ස් YouTube channel එකට. ඉතින් දැන් නම් හොඳට පායලා තියෙන්නේ. මේ පහුගිය දවස් දෙක තුනේම හොඳටම කඩින් කඩ වැස්සා. මේ ඉන්නේ අපේ රත්ති. එයාත් මේ දවස් දෙක තුනේම බඳින්න විදිහක් නැහැ. මොකද මේ වැල් වල වතුර පිරීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එයා බඳින්න අමාරුයි. ඉතින් ඒ නිසා අපි යාට මේ ළඟට කන්න දෙනවා මේ දවස් ටිකේ. ඔය නම් තියෙන්නේ බඩිහිරුගු ගස් ටිකක්. එයා ඒව කන්න හරි ආසයි. ඉතින් එයාට කන බොන ටික මේ දවස් ටිකේ අපි යාට ළඟට දෙනවා. එතකොට එයා දැන් ඔය මේ පැටියෙක් අපිට ගේන්න තමයි ඔය ඉන්නේ දැන්. දැන් නම් එයාට මාස අම්මා කිව්ව විදිහට සම්පූර්ණයි. කොහොමද ජනවාරි වගේ වෙනකොට එයා පැටියෙක් ගේ. ඔයාලා දන්නවද මේ මොනවද කියලා? මේ පේන්නේ. මේවට අපේ පැත්ත නම් කියන්නේ මල් නෙල්ලි. එතකොට ඇඹුල් නෙල්ලි කියලා කියනවා. ඔයාලා මේවට මොනවා කියලාද කියන්නේ? මේ තියෙන වෙලාවිනම මේ ගහක් තියෙන්නේ. ඉතින් ඒක දැන් නම් මේ දවස්වල පිට පෙරවිල්ල හැදිලා තියෙන්නේ. පහුගිය දවස් ටිකෙන් වැස්සනේ. ඉතින් අත හොඳටම බර වෙලා මේ සැරේ ගෙඩි ගොඩාක් හැදුනා. ඉතින් බේරෙන් පොඩි අතු කපලා දාන්න තමයි හැදුවේ. නමුත් අපරාධයෙන් දැන් ගෙඩි හැවිලා තියෙන නිසා මේ පොඩි අය ඉතින් මේවා කනවා. අහල පහල අයත් ඇවිල්ලා කඩන් යනවා. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ කන නිසා තියලා තිබ්බා මේක හරි රසයි. අච්චාරු දාලා කන මිරිස් ගම්මිරිස් චුට්ටක් එහෙම දාලා ලුණු චුට්ටක් දාලා කන්නත් පුළුවන්. හරිම රසයි මේක. ඉතින් ඕවා තමයි. පේනවනේ ගහ. ඔතනම ගහ පිරීලා තියෙන්නේ. ඉතින් මම ඕවා ටිකක් කඩා ගත්තා. තම්නේල් එකේ තිබුණා මොකද වෙන්නේ කියලා. ඒ තමයි මේ අපි අද තමා මේ සැරේ මාස් කන්නේ පළවෙනි හීය. හාන්නේ අද. පහුගිය දවස් ටිකේම මේ කඩින් කඩ වැස්ස නිසා මේ හොඳටම වෙල් මේවල මේ ලියදිවල වතුර පිරීලා තිබුණේ. ඉතින් මේ අපිට ඕන වුණා කොහොම හරි හා ගන්න මේ මොකද වතුර තියෙන වෙලාවේ හැවොත් තමයි එක දවසක් හරි දවසක් හොඳට පෑවුවොත් එහෙම මේ ලියදිවල වතුර ඔක්කොම මේ නැති වෙලා යනවා. ඉතින් එතකොට හා ගන්න බැරි වෙනවා. වතුර ඕනේනේ හා ගන්න. වතුර අපට ආපහු ආය මෝටරෙන් වතුර මේ ඇදලා අරගෙන තමයි ආයෙ ගහන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ටක් ගාලා කොහොම හරි හාගත්තා. කොහොමද අපිට මේ මහා ට්‍රැක්ටර් නම් හොයාගන්න තිබුණ නැහැ. මොකද මහාට අපිට කියන වෙලාවේ මේ මහා ට්‍රැක්ටර් ඔක්කොම මේ ලොකු වෙල් වලට දාලා තිබුණේ. මහපව් ආය ගන්න බෑ. ඉතින් ඒ නිසා අපි පොඩි ට්‍රැක්ටරයක් තමයි හොයාගත්තේ. මේ අපේ නම් ඉතින් තියෙන කොහොම මෙතන ලීදි කෑලි 6ක් 8ක් වගේ තමයි තියෙන්නේ. මේ සමහර ලොකුවට කරන අය ඉන්නවා. ඉතින් මේ ඉතින් මහා පරිමාණයෙන් කුඹුරු කරන අය ඉන්නවා. ගිය සැරේ අපි ගැහුවේ 52. ඒකේ අස්වැන්නු අඩුයි කියලා තමයි අම්මා කිව්වේ. ඒ නිසා අපි මේ සැරේ 66 තමයි ගහන්න හිතන් ඉන්නේ. ඒවට දැන් මේ පළවෙනි හීය හැවට පස්සේ බිත්තර වී හොයන්න ඕනේ. බිත්තර වී ගන්න තැන් තියෙනවා. මේ ඒ තැන් වලින් අපි බිත්තර වී අරගෙන ඒව පැලවෙන්න දාන්න ඕනේ. ඒ වැඩේ මම ඔයාලට වීඩියෝ එකකින් අරන් එන්නම්. කොහොමද ඒක කරන්න කියලා. ඒ බිත්තර වී මේ බේලුණාට මේ පැලුණාට පස්සේ ඒවා මේ දෙවෙනි හීය හාපු ගමම්ම වගේ මේ ලියදු වල ඇලෑතු ඇදලා වපුරන්න ගන්නවා. ඉතින් එතකොටත් මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම් ඒව කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේ රජරට ගොඩක් ගොවිතැන් තමයි කරන්නේ. ගොඩාක් අය කරන්නේ ගොවිතැන් කුඹුරු මාස් කන්නට කුඹුරු වැඩ මාස් කන්නේ වැඩ කොහොමත් අප්‍රේල් වල ඉවර වෙනවා. අපි ගොයන් මේ දැන් අපි මේ වපුරන මේ හදන ගොයන් අස්වැන්නු මේ කපන්න පුළුවන් වෙනවා අප්‍රේල් වගේ වෙද්දි.
අවුරුද්දට කලින් කොහොමත් වෙනවා. ඊට පස්සේ කොහොම හරි මැයි ජූනි වගේ ආයෙම යල් කන්න පටන් ගන්නවා. ඒ කාලෙට කුඹුරු කරන අය ඉන්නවා, මහ කුඹුරු නම් කරනවා. ගොඩක් ඔය ලොකුවට කරන අය. එතකොට මේ අපි නම් කරන්නේ මේ ඒ කාලෙට මේ ගොඩක් අපේ අම්මලා කරන්නේ බඩිරුගු හදනවා. එතකොට එළවලු හදනවා. පෙලක් ඒ වගේ දුම් කළ හදනවා. ඔය වගේ තමයි කරන්නේ. යල් කන්නට අපිට වැසි නැහැ. ඒ නිසා තමයි අපි ගොඩක් දුරට කුඹුරු කරන්නේ නැත්තේ ඒ කාලෙට අනික් ගොවිතැන් කටයුතු කරන්න. ඉතින් ওই විදිහට තමයි පළවෙනි හීය අපි හාගත්තේ. ඉතින් මේ වීඩියෝ කරන වෙලාවේ මේ ගුවන් යානයක් යනවා. හිඟුරක්ගොඩ මේ ගුවන් හමුදා කැම්ප් එක ගොඩක් ළඟයි අපේ ගෙවල් වලට. ඉතින් හැමදාම වගේ මේ දවස්වල පුහුණුවීම් කරනවා නැති මේ පාතින් කොහොම හරි යන අපේ ගෙවල් පැත්තේ පාතින් යනවා මේ මාලට පෙන්නන්න. දැන් නම් මේ ගොඩක් උඩ තියෙන්නේ. ඉස්සල ගෙවල් පාතින්ම තමයි ගියේ. අපේ නාද. ඉතින් මේකත් එක්කම මේ අදට ගිහින් එන්න. ආය දවසක හම්බ වෙනකන් ඉක්මන දවසක එනකන් ඔයාලා හැමෝටම බුදු සරණයි.